නීතියේ තියෙන හරි ලස්සන සංකල්පයක් මේ සාධාරණ මිනිසා කියන එක. කවුද මේ සාධාරණ මිනිසා කියලා කියන්නේ? ඉතින් අපි විශ්වවිද්‍යාල කාලේ තමයි මෙන්න මේ පාඩම ඉගෙන ගත්තේ. මේක හරි ලස්සන කතාවකින් අපේ දේශකවරු අපිට ඉගැන්වනවා. කොහොමද දන්නවද? අපි හිතමු අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා තිනවා වලහෙක්. එතකොට අපි මේ ක්‍රියා කරන ආකාරය තමයි සාධාරණ මිනිසෙක් විදිහට ක්‍රියා කරනවා කියලා කියන්නේ. මොකක්ද? අපිට බෑ මේ වලත් එක්ක සටන් කරන්න යන්න. අනිවාර්යයෙන්ම අපේ මරණය කැඳවනවා. ඒ වගේම අපි ගේ ඇතුළට වෙලා නිශ්ශබ්දව ඉන්නවනම් ඒකත් සාධාරණ මිනිහෙක් විදිහට කටයුතු කිරීමක් නෙමෙයි. එතකොට මේ නීතියේ සාධාරණ මිනිසා කියලා කියන්නේ අපිට කරන්න බැරි දේවල් කරන්න යන්නේ නැතිව හැබැයි අනිත් අයගේ ආරක්ෂාව උදෙසා අපිට කටයුතු කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. අපිට පුළුවන් ගෙයි උස්ථානයකට නැගලා කෑ ගහන්න අපට ඇහෙන්න වලහෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙම නැත්නම් තමන්ගේ දුරකථනය අරගෙන අදාළ පොලිස් ස්ථානයට හරි දැනුවත් කරන්න පුළුවන් වලහෙක් ඇවිල්ලා ඉන්නවා කියන කාරණාව. මම මේ කියන්නේ නීතියට අනුව ඔබ සාධාරණ පුරවැසියෙක් විදිහට ජීවත් වෙනවා නම් යම් කිසි කෙනෙකුට ඔබට නොවේ වෙන කෙනෙකුට අනතුරක් වෙන්න පුළුවන් නම් ඔබට නිහඬව ඉන්න අයිතියකුත් නැහැ. ඔබ අර වලහ ආපු වෙලාවේදී කටයුතු කරපු සාධාරණ මිනිසා විදිහට වලහත් එක්ක පොරබදන්න යන්නේ නැතුව නැත්තම් ගේ තුලට වෙලා හැංගිලා ඉන්නේ නැතුව ගන්න පුළුවන් ඒ අතරමැද ක්‍රියාමාර්ග ගන්න පුද්ගලයාට තමයි අපි කියන්නේ සාධාරණ මිනිසා කියලා. ඉතින් නීතියට අනුව යම්කිසි පුද්ගලයෙක් ඔබට අසාධාරණකමක් සිද්ධ කළොත් ඔබට පුළුවන් ඔහුට පහර දෙන්න. ඔබට පුළුවන් මුකුත් කරන්න තෝ නිහඬ වෙන්න. ඔබ මේ අවස්ථා දෙකේදීම සාධාරණ මිනිසෙක් වෙන්නේ නැහැ. ඔබ සාධාරණ මිනිසෙක් නම් ඒ ක්‍රියා දෙක නොකර තව ක්‍රියා කරන්න පුළුවන්. ඔබට අසාධාරණයක් වෙලා තියෙනවා නම් පොලිසිය දැනුවත් කරන්න පුළුවන්. ඒක සිවිල් අයිතිවාසිකම් කඩවීමක් නම් ඔබට සිවිල් නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඉතින් සමාජයේ නීති හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ යහපැවැත්මට. මේ නීතිවල පිහිට පතන එකෙන් අපිට විතරක් නෙමෙයි අනාගත පරම්පරාවටත් අපි දායාදයක් ඉතුරු කරනවා. හැබැයි සාධාරණ මිනිසෙක් විදිහට කටයුතු කරනවා නම් විතරයි.